හෙලෝ ඉතින් කොහොමද ඔයාලට හිතන ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඉතින් ඔන්න වෙනද වගේම අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා ටැරොට් ඉතිරිකි මගේ YouTube channel එකෙන්. වීඩියෝ එකට යන්න කලින් චූටි මතක් කිරීමක් කරන්න ඕන. මගේ personal readings ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් WhatsApp එකට message එකක් දාලා reading අරගන්න. ඉතින් ඔන්න වෙනද වගේම අදත් files දෙකක් තියනවා ගෙනල්ලා. ඉතින් අද වීඩියෝ එක ඔයාගේ ක්‍රෂ් එක ඔයාගෙන මොකද හිතන්නේ? අපි අද බලන්න හදන්නේ ඒ ගැන. ඉතින් ඔන්න වෙනද වගේම අදත් ෆයිල්ස් දෙකක් තියෙනවා ගෙනල්ලා. ඔයාට මෙතනින් වැඩිපුරම හිත යන ෆයිල් එක බලලා සිලෙක්ට් කරගන්න. අපි බලමු ඔයාගේ රීඩින් එක කොහොම වේවිද කියලා. ෆයිල් number 1. ඔයාට ආපු කාඩ්ස් ටික මම කියන්නම්. 9 of Pentacle, 9 of Cups, Knight of Pentacle, 4 of Swords, 7 of Cups, 8 of Pentacle, 8 of Wands, the Moon card, Page of Pentacle, the Judgment, Emperor, Queen of Pentacle, Tarot deck එක උඩ 3 of Cups ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දකින දේ තමයි ඔයාගේ ක්‍රෂ් එක හිතන ඔයා හරිම ඉන්ඩිපෙන්ඩන්ට් කියලා. ඒ කියන්නේ හරිම ස්වාධීන කෙනෙක්. කාන්තාවක් වුණත්, ඔයා පිරිමි කෙනෙක් වුණත්, ඔයාගේ ක්‍රෂ් එක හිතනවා ඔයා ෆයිනෑන්ෂලි හරිම ඉන්ඩිපෙන්ඩන්ට්. ෆයිනෑන්ෂලි විතරක් නෙමෙයි මම දකිනවා ඔයා ඉමෝෂනලි ගොඩාක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ ඔයාට සමහර වෙලාවට ඔයා මෙයාට දැනෙන්න ඇරලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයාට මෙයා හිටියත් එකයි නැතත් එකයි. හරි? ඉතින් ඔයාට ඔයාගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔයා ඒ තරම් ඉමෝෂනලි කියන්නේ ගොඩාක් ඉන්ඩිපෙන්ඩන්ට් කියන දේ එයා හිතනවා. ඒ වගේම තමයි එයා හිතන ඔයාට ගොඩාක් සූටර්ස්ලා. ඒ කියන්නේ ඔයාට කැමති තව කට්ටිය ගොඩක් ඉන්නවා කියන දේ එයා හිතනවා. ගොඩක් වෙලාවට ඔයාට එයාව තව එක ඔප්ෂන් එකක් විතරයි කියන දේ එයා හිතනවා. ඉතින් මේ 7 of Cups වලින් පෙන්නන්නේ ඔයාට ගොඩක් කැමති කට්ටිය ඉන්නවා. ඔයාගේ හැසිරීම, ඔයාගේ පෙනුම, ඔයා කතා බහ කරන විදිය, ඔයා ගොඩක් ඇට්‍රැක්ටිව් පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් කියන දේ මම දකිනවා. හරි? ඒ වගේම තමයි ඔයා ගොඩක් වෙලාවට මම ස්වාධීනයි කියලා කිව්ව ගොඩක් වෙලාවට ඔයා ඔයාගේම දෙයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේක එක්ක ඔයා බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම දකිනවා ඔයාගේම මොනවා හරි දෙයකින් ඔයා දියුණු වෙන්න බලනවා. ඔයා ආස නැහැ වැඩි කාටවත් යටත් වෙලා දේවල් කරන්න. ඔයා මේ වෙද්දි රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔයා බලනවා ඔයාගේම දෙයක් ගොඩනගා ගන්න ඒ කරන අතරේ. හරි? ඉතින් මම දකිනවා ඔයාට ගොඩක් අවශ්‍යයි ස්ථාවර වෙන්න කියන දේ, ඔයාගේම දේවල් කරගන්න ඔයාට අවශ්‍යයි කියන දේ. ඉතින් ඒ වගේම තමයි මම දකිනවා ඔයාට ගොඩක් දක්ෂතාවයන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි? මම දකිනවා ඔයා ගත්තාම ඔයාට සමහර අවස්ථාවල හිතනවා වෙන්න පුළුවන් ඔයා මොකක්ද කරන්න ඕන, ජීවිතේ මොන පාත් එකද තෝරගන්න ඕන. මොකද මම දකිනවා මේ ෆයිල් නම්බර් 1 ඔයාලා ගත්තාම ඔයාට ගොඩක් දක්ෂතාවයන් තියෙනවා. ඔයාට හිතා ගන්න බෑ මොකක්ද කරන්න ඕනේ කියන දේ. ඉතින් අර සමහර වෙලාවට ඔයා තෝරගන්නේ මොන පාත් එකද කියලා කල්පනා කරනවා වෙන්න පුළුවන්. හරි? සමහර කට්ටිය නම් තෝරගෙන තමන් ආසම දේවල් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක හිතනවා ඔයා කවදා හරි හොඳ තැනක ඉඳීවි. ඔයා ගොඩක් සාර්ථක වේවි. ඔයා තාම එහෙම වෙලා නැත්තම් එයා හිතනවා ඔයාගේ දේවල් දැකලා එයා එහෙම හිතනවා. හරි? ඒ වගේම තමයි ඔයාගේ ක්‍රෂ් එක දකිනවා ඔයා හරිම නිර්මාණශීලී කෙනෙක්. ඒ කියන්නේ ඔයා හරිම ක්‍රියේටිව්. ඔයාට දේවල් මොනවා හරි ඔයාගේ දක්ෂතාවයන් තියෙනවා වෙන්න පුළුවන් අලුත් දේවල් නිර්මාණය කරන්න. හරි? සින්දු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි අලුත් නිර්මාණයක් වෙන්න පුළුවන්. චිත්‍ර වෙන්න පුළුවන්. මොනවා හරි ඕනම දෙයක්. හරි? අලුත් අදහස් තියෙනවා වෙන්න පුළුවන් මොනවා හරි ඕනම අංශයක් සම්බන්ධයෙන්. ඉතින් එයා ඒ දේවල් ඔයාගේ දකිනවා. ඒ වගේම තමයි මම දකිනවා ඔයාට හරිම වයිබ්‍රන්ට් පර්සනැලිටි එකක් තියෙන්නේ. මේ 3 of Cups ඔයා ආසයි හරිම විනෝද වෙන්න, ගමන් බිමන් යන්න, යාළුවොත් එක්ක ඇවිදින්න කරන්න. ඔයා හරිම මම දකිනවා ඔයා හරිම ෆ්‍රී සෝල් එකක්. හරි? ඉතින් ඔයාගේ ස්පිරිට් එක ගත්තාම හරිම ආසයි නිදහසේ ඉන්න. ඔයා කාගේවත් රාමු වලට කොටු වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. ඔයා ඔයාගේ ජීවිතේ උපරිම විඳින කෙනෙක්. ඔයාව එහෙම හිර කරලා තියන්න බෑ. ඔයාට අවශ්‍ය දේ ඔයා කරනවා. ඉතින් මම දකිනවා ටිකක් සමහර අවස්ථාවල අපි කියන්නේ ස්ටබර්න්, හරිම මුරණ්ඩු ගති තියෙනවා වෙන්නත් පුළුවන් ඔයාගේ. කොහොම වුණත් මම දකිනවා ඔයාගේ ක්‍රෂ් එක ගත්තාම ඔයාගේ මේ තියෙන හැම දෙයකටම ගොඩක් කැමතියි. ඒ වගේම තමයි Knight of Pentacle මේකෙන් කියන්නේ patience, practical, loyal. ඔයා ගත්තාම හරිම ඉවසිලිවන්තයි. මෙයා ඔයාගේ වැඩිපුරම ආස දේ මොකක්ද කියලා ගත්තොත් එයා කැමතිම ඔයාගේ තියෙන ඉවසීමට.
හරි ඉතින් ඔයාට පුළුවන් ඒ කියනවා කවදාවත් කාවත් ඊසිලි ජජ් කරන කෙනෙක් නෙමෙයි ඒ විතරක්ම නෙමෙයි ඔයා මිනිස්සුන්ට අවශ්‍ය කාලය ලබා දෙනවා ඔයාගේ ක්‍රෂ් එක සමහර වෙලාවට ඔයාව සිටුේෂන්ස් වල තියලා තියෙනවා වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් ගත්තාම දැන් උනත් ඔයා නෝ කන්ටැක්ට් ඉන්නවා වෙන්න පුළුවන් එයාත් එක්ක එහෙම නැත්නම් ඔයාලා දෙන්න අතර මොනවා හරි ප්‍රශ්නයක් වුණාම ඔයා කවදාවත් එහෙම ඉක්මනට කේන්ති අරගෙන මෙයාට බයින්න කරන්න යන්නේ නැහැ. ඔයා ගොඩක් ඉවසනවා කියන දේ එයා දකිනවා. ඔයා ගත්තාම එහෙම ඔයාව ලේසියෙන් කේන්ති අවස්සන්න බෑ කියන දේ එයා හිතනවා. හරි? ඉතින් ගොඩක් වෙලාවට මතක තියාගන්න ඔයාගේ ක්‍රෂ් එක පැත්තකින් ඔයාව ටෙස්ට් කරනවා කියන දේත් හරි ඉතින් මෙයා බලනවා ඔයා මොන වගේ කෙනෙක්ද මොන වගේ චරිතයක්ද කියන දේ ඒ වගේම තමයි ඔයා හරියම ප්‍රායෝගිකයි මම දකිනවා ඔයා එක පැත්තකින් ගත්තාම දේවල් ඔයාට අවශ්‍ය දේවල් ඔයා මැනිෆෙස්ට් කරන්න උත්සාහ කරනවා ඒ වගේම තමයි ඔයා ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය දේවල් ඔයා කරනවා. ඔයා නිකන් ඉන්නේ නැහැ. ඔයා නිකන් හිත මට මේ දේ ලැබෙන්න, මට මේ දේ ලබා දෙන්න කියලා නිකන් හිත ඉන්නේ නැහැ. ඔයා ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් කරන ඔයාගේ ලයිෆ් එකත් එක්ක ඔයා පුළුවන් තරම් මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න ගමන් ඔයා ජීවිතේ ඔයාගේ දේවල් ළඟා කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔයා හරිම ග්‍රේට්ෆුල් පර්සන් කෙනෙක්. ඔයා ජීවිතේට හරිම කෘතඥ වෙනවා කියන දේත් මම දකිනවා. ඔයාට දැන් ලැබිලා තියෙන දේවල් වලට ඔයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයා කවදාවත් ඔයාගේ වෙලා තියෙන සිටුේෂන්ස් වලට ඔයාගේ වෙලා තියෙන දේවල් වලට ඔයා කවදාවත් බ්ලේම් කර ඉන්නේ නැහැ. ඉතින් මම දකිනවා ඔයා ගත්තාම හරිම ඉවසීමෙන් ඔයාට ළඟා කරගන්න අවශ්‍ය දේවල් වෙනුවෙන් ඔයා කටයුතු කරනවා. ඔයාගේ කිසිම වෙලාවක ඕනට වඩා අනාගතය ගැන හිත වොරි වෙන්න යන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ පාස්ට් එකේ එලිලා ඉන්න කෙනෙකුත් නෙමෙයි. හරි? මම දකිනවා පයිල් නම්බර් 1 ඔයා ගත්තාම ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න වර්තමාන මොහොතේ ඉන්න ගමන් ජීවිතේ විඳින ගමන් ඔයා ආස දේවල් අචීව් කරගන්න. ඒ දේවල් කරන්න ඔයා මහන්සි වෙනවා කියන දේ. ඒ වගේම තමයි මම දකිනවා ඔයාට ජීවිතේ මිනිස්සු ගොඩක් කට්ටිය ඔයාට වැරදි දේවල් කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ හිත රිද්දලා තියෙනවා වෙන්න පුළුවන්. හරි? රිලේෂන්ෂිප් පැත්තෙන් වෙන්න පුළුවන් මේක සමහර කට්ටිය මම දකිනවා ඔයාගේ father wounds ඒ වගේම mother wounds ඔය වගේ දේවල් තියෙනවා වෙන්න පුළුවන් ඕගොල්ලන්ට childhood traumatic experiences තියෙන කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන් ඒ කියන්නේ චූටි කාලේ අපිට සිද්ධ වෙන කම්පන සහගත අත්දැකීම් හරි ඉතින් මම දකින ඔයා මේ දේවල් හරි ලස්සනට හීල් කරගෙන තියෙනවා හරි ඔයා ගත්තාම එහෙම හිතේ දේවල් තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ඔයා මේ දේවල් තේරුම් අරගෙන කට්ටියට forgive කරනවා ඔයා සමාව දෙනවා හරි ඔයා මේ දේවල් හිතේ තියාගෙන ඔයා දන්නවා ඒකෙන් වෙන්නේ ඔයාටම හානියක් කියන දේ. ඉතින් ඔයා මේ දේවල් තේරුම් අරගෙන ජීවිතේ පුළුවන් තරම් මිනිස්සුන්ට සමාව දීලා forgive and forget. හරි? ඉතින් මම දකින ඔයා හැම ඉන්න කෙනෙක් කියන දේ. ඒ වගේම තමයි ඔයාගේ crush එක හිතනවා ඔයා හරිම අධ්‍යාත්මික කෙනෙක් කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා මෙඩිටේට් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ෂෙයා කරන දේවල් දැකලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඔයාගේ නේචර් එක ගැන දන්නවා කියන දේ මම දකිනවා. මොකද එයා සමහර වෙලාවට මෙතන මේ ෆයිල් නම්බර් 1 තෝරගත්ත සමහර කට්ටිය ගත්තාම හොඳ ඉන්ටුයිෂන් එකක් තියෙන ගොඩාක් ලයිට් වර්කර්ස්ලා මේ රීඩින් එක බලනවා වෙන්න පුළුවන් හීලර්ස්ලා බලනවා වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ වචනයක් ගත්තත් තාම මිනිස්සෙක් සුවපත් වෙන තරමට ඔයාගේ එනර්ජි එක හරිම හීලින් හරි ඉතින් මම මේ දේ දකිනවා ඒ වගේම තමයි Queen of Pentacle මම දකිනවා ඔයා ගත්තාම හරිම කරුණාවන්තයි හරිම ජෙනරස් ඒ කියන්නේ ඔයා හරි ආසයි තා මිනිස්සුන්ට උදව් කරන්න ගොඩක් වෙලාවට අවසරන මිනිස්සුන්ට උදව් කරන්න ආස වෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි ගොඩක් වෙලාවට කවුරු හරි ඔයා ගාවට ප්‍රශ්නයක් කියාගෙන ආවොත් ඔයා කවදාවත් ඒ මනුස්සයාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔයාගේ කාලය කැප කරලා ඒ කෙනාට උදව් කරනවා. හරි? ඉතින් දැන් කාලේ ගත්තාම ඒ වගේ කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් පයිල් නම්බර් 1 මට ඔයා ගැන ගොඩක් සතුටුයි සහ ආඩම්බරයි. ඔයාගේ මේ තියෙන ක්වොලිටිස් වලට ඉතින් ඔයාගේ පර්සන් ගත්තාම ගොඩාක් දකින්න ඔයා හරිම ලෝයල් කෙනෙක්. ඒ කියන්නේ ඔයා හරිම පක්ෂපාතී. ඔයා එයාට විතරයි ආදරය කරන්නේ. එයා ඒ දේ දකින්න ඔයාගෙන්. හරි? ඉතින් ඔයාට ඔයාගේ ක්‍රෂ් එක සමහර වෙලාවට මික්ස් සිග්නල්ස් දීලා තියෙනවා වෙන්න පුළුවන්. එයා ටිකක් ඔයාව කියන්නේ
ඔයාට නිකන් තේරුම් ගන්න බැරි විදිහට සමහර අවස්ථාවල හැසිරෙනව වෙන්න පුළුවන්. ඉතින් ඒත් ඔයා කවදාවත් මේ කෙනාට එහෙම වංචාවක් කරන්නේ නැහැ. කොච්චර කොහොම කරත් ඔයා එක හිතින් මේ කෙනා ගැන හිතනවා කියන දේ එයා දකිනවා. ඉතින් එයා මේ දේවල් වලට ගොඩක් කැමතියි ඔයාගේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ක්‍රෂ් එක ගත්තාම සමහර අවස්ථාවල හිතනවා ඔයාට එයාව ඇත්තටම අවශ්‍ය දෝ කියලාත්. හරි. ඉතින් මම දකින මොනවා හරි ඔයාගේ තියෙන මේ මම ඔයාට කලිනුත් කියනවා ඔයා හරිම ඉන්ඩිපෙන්ඩන්ට් ඔයා හරිම ඉමෝෂනලි ඉන්ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ ඔයාට තව කෙනෙක් අවශ්‍ය නැහැ ඔයාගේ ජීවිතේ. ඉතින් මෙයා මේ දේවල් දකිනවා. ඉතින් සමහර අවස්ථාවල මෙයා මේ දේ හිතනවා. ඉතින් ෆයිල් නම්බර් 1 මම ඒක තමයි දකින්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන දේවල්. ඉතින් මම හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්නේ නැති කියලා. ඔයාට මේ වීඩියෝ එක රෙසිනේට් වෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. ෆයිල් නම්බර් 2. ඉතින් ඔයාට ආපු කාඩ්ස් ටික මම කියන්නම්. Page of Swords, 7 of Swords, Death card, The Chariot, 10 of Cups, 3 of Pentacles, The Magician, 2 of Swords, 6 of Swords, 8 of Swords, 5 of Swords, ඒ වගේම 10 of Wands ඇවිල්ලා තියෙනවා. ටැරෝ ඩෙක් එක උඩ 7 of Wands ඇවිල්ලා තියෙනවා. ඔයා ගොඩක් වෙලාවට එයා සයින් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මම දකිනවා ගොඩක් Swords ඇවිල්ලා තියෙනවා රීඩින් එකේ. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොකද හිතන්නේ? මම දකිනවා ෆයිල් නම්බර් 2 ඔයා ගත්තාම ගොඩක් වෙලාවට මේ ක්‍රෂ් එකත් එක්ක කතා බහ කරන එක නවත්තලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මම දකිනවා ගොඩක් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරගත්ත ඔයා ගත්තාම ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක no contact situation එකක ඉන්නේ. හරි. සහ ඔයා පොඩ්ඩක් මෙයාට කලින් අවධානය දුන්නට වඩා අවධානය දෙන එක දැන් අඩු කරලා තියෙන්නේ. හරි. ඉතින් මම දකිනවා ඔයාගේ ක්‍රෂ් එක ගත්තාම ගොඩක් වෙලාවට එයාට තව කවුරු හරි කෙනෙක්ට කැමති වෙන්න පුළුවන්. එයාට ඔයාවද තෝරගන්න එයාවද තෝරගන්න කියන දේ ඩිසයිඩ් කරගන්න බැරුව ඔයාව යම් කාලයක් ඒ කියන්නේ හෝල්ඩ් කරවලා තිබ්බ වෙන්න පුළුවන්. ඉතින් මම දකිනවා මොකද මේ 2 of Swords වලින් කියන්නේ හරිම double minded, indecisive, කෙලින් තීරණයක් ගන්න බෑ කියන දේ එයාට ඔයාවද තෝරගන්න එහෙම නැත්නම් අනිත් කෙනාවද තෝරගන්න කියලා. ඉතින් ෆයිල් නම්බර් 2 මම දකින ඔයා ගත්තාම ගොඩාක් ඔයාට ටග් ගාලා ඕන කෙනෙක්ගේ දේවල් ඔයාට තේරෙනවා. ඒ කියන්නේ මම දකිනවා ෆයිල් නම්බර් 2 ඔයාට ගත්තාම හොඳ ඉන්ටුයිෂන් එකක් තියෙන කෙනෙක්. ඔයාට ගත්තාම ඕන කෙනෙක් මොකටද එන්නේ කියන දේ හරි ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මොකද මම මේ ඩෙත් කාඩ් එකෙන් දකිනවා ඔයා ගත්තාම ගොඩක් වෙලාවට හරිම අවේකන් කෙනෙක්, ඒ වගේම ගොඩාක් ස්පිරිචුවල් ට්‍රාන්ස්ෆෝර්ම් වෙච්ච කෙනෙක්. ඉතින් ඔයා ගත්තාම ඔයාට පුළුවන් මිනිස්සුන්ගේ true self එක, මෙයා මොන වගේ චරිතයක්ද, මෙයා මොන වගේ කෙනෙක්ද, මෙයාට අවශ්‍ය මොන වගේ දෙයක්ද කියන දේ හරි ඉක්මනට තේරුම් ගන්න. ඒ කියන්නේ මම දකින ඔයාව ලේසියෙන් රවට්ටන්න බෑ. හරි. මම දකිනවා ගොඩක් වෙලාවට මෙයා ඔයාව රවට්ටන්න උත්සාහ කරලා තියෙනවා වෙන්න පුළුවන්. මොකද මේ 7 of Swords වලින් කියන්නේ lies, tricky, cheating ඒ වගේ දේවල් තමයි මේ 7 of Swords වලින් කියවෙන. ගොඩක් වෙලාවට එයා try කරලා තියෙනවා වෙන්න පුළුවන් ඔයත් එක්ක mind games play කරන්න. ඉතින් ඔයා ගත්තාම මම දකිනවා 5 of Swords ඔයා මේ කෙනාගෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ඔයාගේ boundaries up කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඉතින් මම දකින දේ තමයි දැන් මෙයා ගත්තාම ඉන්නේ මෙයා මොකක්ද ගන්න තීරණය කියලා හිතා ගන්න බැරුව. හරි. මොකද මම දකිනවා මෙයා ගත්තාම ඔයාව නැති කරගන්න කැමති නැහැ. 8 of Swords එයා කල්පනා කරනවා මොකක්ද කරන්නේ. ඔයාව තෝරගන්නවද එහෙම නැත්නම් එයාත් එක්ක එයා ගොඩක් වෙලාවට තව කාත් එක්ක හරි කතා බහ කරනවා වෙන්න පුළුවන්. මේ 2 of Swords වලින් කියන්නේ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියන එකම නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නේ මෙයාගේ double minded ගතිය. ඒ කියන්නේ කෙලින් තීරණයක් නැතිකම. හරි. ඉතින් මේ සිටුේෂන් ඔක්කොම shift වෙනවා ඔයා මේ ඉන්න විදිහෙන්. ඒ කියන්නේ මතක තියාගන්න ඔයා detach වෙන තරමට ඔයා මේ කෙනා ගැන ඕනටඩ හිතන්නේ නැතුව ඔයාට අවධානය දෙද්දී ඔයාගේ attraction එක වැඩි වෙලා මෙයා ඔයා ගැන හිතන්න ගන්නවා. එහෙම නැතුව ඔයාට කෙනෙක්ව attract කරගන්න පුළුවන් වෙන්නේ ඔයා නිතර මෙයා ගැන හිතන එකෙන් නෙමෙයි. හරි. ඒ දේ මතක තියාගන්න. ඉතින් එහෙම තමයි ඔයාට ඔයාගේ පර්සන්ව manifest කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා දෙන්න අතර deep friendship එකක් තිබ්බා වෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ මේ හැසිරීම නිසා
ඒ දේවල් නැති වෙන්න හේතු වුණා වෙන්න පුළුවන්. එයා කැමති නෑ කිසිම වෙලාවක ඔයාලා දෙන්න අතර තිබ්බේ බොන්ඩ් එක නැති කරගන්න. ඔයාගේ කෙනාට අවශ්‍යයි ඔයා එක්ක ආපහු තිබ්බා වගේම සම්බන්ධතාවය පවත්වන්න. හැබැයි එයා දන්නවා ඔයාගේ ජීවිතේට ආපහු එන්න නම් අනිවාර්යෙන්ම හරි තීරණයක් ඇතුව තමයි එන්න ඕනේ කියන දේ. මොකද ගොඩක් වෙලාවට ඔයා ආපහු මෙයාගේ වචනවලට එහෙම රැවටිලා ඔයා එහෙම දේවල් කරන කෙනෙක් නෙමෙයි කියන දේ එයා දන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මම දකිනවා chariot card, magician card ඔයා මෙයා මැනිෆෙස්ට් කරනවා වෙන්න පුළුවන්. දැනටමත් ඔයා මෙයාගෙන් කියන්නේ පුළුවන් තරම් ඩිටැච් වෙලා එහෙම ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මැනිෆෙස්ට් වෙනවා කියන දේ මතක තියාගන්න. මොකද මේ මැජිෂියන් කාඩ් එකෙන් පෙන්නන්නේ ඔයාගේ කෙනා ගත්තාම කොන්ස්ටන්ට්ලි ඔයා ගැන හිතනවා. නිතරම ඔයා ගැන හිතනවා. හරි? ඉතින් මේ 9 of cups එකනොත් පෙන්නන්නේ wishes coming true. ඔයාගේ කෙනා ඔයාගේ වෙන්න ගොඩක් ළඟයි කියන දේ. මේක අද හෙට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව මාසයකින් දෙකකින් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මම දකින දේ තමයි ඔයාගේ කෙනා ඔයා ගාවට එන්න ගොඩාක් ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද එයා කැමති නෑ මේ තියෙන ඩිස්ටන්ස් එකට ඔයත් එක්ක මේ විදිහට ඉන්න. එයා කැමති නැහැ. යාට ඒ වගේම පොඩි තරහක් තියෙනවා. ඔයා මෙයත් එක්ක කතා බහ කරන්නේ නැත්තම් වැඩිය. එයා ඒ දෙයට කැමති නැහැ සහ ඔයත් එක්ක ටිකක් තරහෙන් ඉන්නේ කියන දේත් පෙන්නනවා. ඒ වගේම තමයි මම දකිනවා මේ තියෙන සිටුේෂන් එක නිසා එයාට එයාගේ එදිනෙදා වැඩ කරගන්න පවා ටිකක් අමාරුයි කියන දේ. එයා ගොඩක් කල්පනා කරනවා මොකක්ද කරන්න කියන එක. ඉතින් මම දකිනවා ඔයා ගත්තොත් ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ දේවල් එක්ක ඔයා ඉස්සරහට යනවා. ඔයා එච්චර මෙයාව කියා කරන්නේ නැහැ. ඉතින් මම දකිනවා ඒක. ඒ වගේම තමයි මතක තියාගන්න මෙයා ටිකක් මේ ඩබල් මයින්ඩඩ් ගතියට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට මෙයා කැමති නැහැ රිලේෂන්ෂිප් එකකට කමිටඩ් වෙන්න. ඒ කියන්නේ එයා බලනවා එයා රිලේෂන්ෂිප් එක පටන් ගන්න හරිම කෙනත් එක්කද. ඔයාද එයාට ගැළපෙනම කෙනා. ඔයත් එක්ක යාට ෆියුචර් එකක් තියෙනවද? ඉතින් මෙන්න මේ හේතුව නිසා ගොඩක් වෙලාවට මෙන්න මේ two of swords වලින් මේ තියෙන double minded ගතිය, indecision, ඒ කියන්නේ තීරණයක් නැතිකම ඒකට හේතුව වෙන්න පුළුවන්. ඉතින් මම දකින්නේ ඒක ඔයාගේ කෙනා ගත්තාම ඔයාට ගොඩක් කැමති. ඔයාගේ තියෙන qualities වලට, ඔයාගේ තියෙන හැම දෙයකටම ඔයා ගත්තාම නිතරම hina වෙලා ඉන්න කැමති කෙනෙක්, සතුටෙන් ඉන්න කැමති කෙනෙක්. ඉතින් මම දකිනවා ඔයාගේ එනර්ජි එකේ හරිම කම්ෆර්ටබල්. ඒ කියන්නේ ඔයාලව සතුටෙන් තියන්න තව කෙනෙක් අවශ්‍ය නැහැ. ඔයා ගත්තොත් ඔයාගේ එනර්ජි එකේ හරිම ෆුල්ෆිල්, හරිම කම්ප්ලීටඩ් කියන දේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ අවට ඉන්න කට්ටියවත් හරිම මොටිවේට් කරනවා. ඒ කට්ටියට තව හොඳට දේවල් අචීව් කරගන්න ඒ කට්ටියගේ ඔයා කොන්ෆිඩන්ස් එක වැඩි කරනවා. ඔයා ගත්තහම මම දකිනවා හරිම ඉන්ෆ්ලුවෙන්ෂල් පර්සන් කෙනෙක්. ඔයාට පුළුවන් තව කට්ටියට වචන වලින් සහ ඔයාගේ ඇක්ෂන්ස් වලින් තව කට්ටියට බලපෑම් කරන්න. ඔයා මෙයාව ආශ්‍රය කරන්න ගත්ත දවසේ ඉඳලා මෙයාගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මෙයා ජීවිතේ දිහා දකින විදිහ පවා ඔයා නිසා වෙනස් වෙලා තියෙනවා කියන දේ මම දකිනවා. ඒ වගේම තමයි එයා හිතනවා ඔයාගේ ජීවිතේ මොන බාධක ආවත් ඔයා එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔයා කොහොම හරි ඒ දේවල් ජයග්‍රහණය කරනවා. ඔයා මොන බාධක ආවත් ජීවිතේ ඉස්සරහට යනවා කියන දේ එයා දකිනවා. ඒ වගේම ඔයා හරිම ක්‍රියේටිව්. ඒ වගේම මම දකිනවා ඔයාට කාගේවත් වැලිඩේෂන් අවශ්‍ය නැහැ. ඔයාගේ ජීවිතේ ඔයා කරන්න අවශ්‍ය දේවල් ගත්තාම ඔයා හැමතිස්සෙම බලන්නේ ඔයාගේ සෝල් එක සැටිස්ෆයි වෙන විදිහට. ඒ කියන්නේ ඔයාගේ ආත්මය තෘප්තිමත් වෙන විදිහේ දේවල් කරන්න. ඔයා කවදාවත් සමාජයට අවශ්‍ය විදිහට දේවල් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයා ගත්තාම මම දකිනවා ගොඩාක් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් සහ තමන් දැන් ජීවිතේ ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙන කෙනෙක්. මම දකිනවා ඔයා හරිම සාර්ථක කෙනෙක්. ඒ වගේම ඔයා ජීවිතේ ගොඩාක් දේවල් අචීව් කරගෙන තියෙනවා වෙන්න පුළුවන්. ඔයා ජීවිතේ ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම
ග්‍රේට්ෆුල් වෙනවා කියන දේ මම දකිනවා. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයාගෙන් ඒ දේවල් දකිනවා. ඒ වගේම තමයි එයා දකිනවා ඔයා ගත්තහම ගොඩාක් ආදරණීය චරිතයක් කියන දේ. ඔයා ගැන විතරක් නෙමෙයි ඔයා හරිම ඔයාගේ වටේ පිටේ ඉන්න කට්ටිය ගැන නිතරම හිතනවා. ඒගොල්ලොන්ගේ වෙල්බීන් එක ඒගොල්ලෝ හොඳින්ද? ඒගොල්ලෝ සතුටෙන් ඉන්නවද? අනිත් මිනිස්සු ගැනත් ඔයා හිතනවා. ඔයා හරිම මම දකිනවා හරිම සෙල්ෆිෂ් කෙනෙක් නෙමෙයි. ඔයා හරිම ජෙනරස් ඒ වගේම හරිම කයින්ඩ් පර්සන් කෙනෙක්. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ මේ තියෙන දේවල් වලට ගොඩාක් කැමති. ඉතින් ඒ වගේම තමයි ඔයා හරිම ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ගොඩක් කලාවට ඕගොල්ලෝ එකට ඉගෙන ගන්න තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක ඔයාව ප්ලේස් එකේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙයා දකිනවා ඔයා ගත්තාම ඔයාට ඕන කෙනෙක් එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි සුහදශීලී විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔයා කැමති නැහැ කාගේවත් හිතක් රිද්දන්න සහ ඒ වගේම තමයි ඔයා දන්නවා මිනිසුත් එක්ක වැඩ කරන්න ඕනේ කොහොමද කියන දේ. හරි. ඉතින් එයා මේ දේවල් ඔයාගෙන් දකිනවා. ඒ වගේම තමයි ඔයා ගත්තාම ඔයාගේ ලයිෆ් එකේ ගොඩාක් මහන්සි වෙලා දේවල් අචීව් කරගන්න උත්සාහ කරනවා. ඔයා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඔයා මොනවා හරි ඔයාගේ ගෝල්ස් වෙනුවෙන් වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ පර්සන් ගත්තාම ඔයාගේ ක්‍රෂ් එක ගත්තාම මේ දේවල් දකිනවා. ඔයා ගත්තාම ස්පෙෂලි කියන්න ඕන හරිම ලස්සන කටහඬක් තියෙනවා වෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ කටහඬ අහලා තියෙනවා නම් එයා හරිම කැමතියි ඔයාගේ වොයිස් එකට, ඔයා කතා බහ කරන විදිහට, ඒ වගේම ඔයාගේ පෙනුමට, මේ දේවල් වලට මෙයා ගොඩාක් කැමතියි කියන දේ මම දකිනවා. ඒ වගේම ඔයා හිතන පතන දේවල් වලට ගොඩක් වෙලාවට ඔයා හරිම ධනාත්මකව ජීවිතේ දිහා දකින කෙනෙක් වෙන්න පුළුවන්. ධනාත්මක බව කියන්නේ ඔයා ප්‍රශ්නවලදී උනත් ජීවිතේ දිහා ධනාත්මකව බලන්න පුරුදු වෙලා ඉන්නවා කියන දේ මෙයා දකිනවා. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ තියෙන ඒ ක්වොලිටිස් වලට ගොඩාක් කැමතියි කියන දේ මම දකිනවා. ඉතින් ෆයිල් නම්බර් 2 ඔයාගේ ක්‍රෂ් එක ගත්තොත් ඔයා ගැන ඒ දේවල් තමයි හිතන්නේ. මං හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසනේට් වෙන්නේ නැති කියලා. වීඩියෝ කාඩ් රෙසනේට් වෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්.